දෙක එහෙනම් අර මම අර කලේ මෙන්න මෙහෙම හදාගත්ත එක මොකක්ද තියෙන්නේ lim x a කරා යද්දි x n ඍණ a n x ඍණ a සමානයි n a n ඍණ 1 ඔන්න මෙන්න මේ තියෙන්නේ තමයි පාවිච්චි කරන්නේ දැන් මේ විදිහට මේක හදාගත්තා බලන්න මෙතන පහ තියෙන්නේ ඒ වෙනුවට මම හදාගත්තා යට ප්‍රකාශනයත් එහෙමම හදාගත්තා තේරෙනවද දැන් අපිට මෙන්න මේ දෙක අයින් කරලා දාන්න පුළුවන් කපලා මම මෙතන මකල ඉතුරු ටික කරනවා හරි දැන් අපිට මෙන්න මෙතන එක හදාගන්න පුළුවන් කොහොමද දැන් මම සීමාව දානවා පහවතාවක් දෙකේ පහරින් එකට 7 බෙදීම භාගයේ වල දෙකේ භාගයේ ඍණ 1 ඊයේ පහවතාවක් දෙකේ 4 මෙතන භාගයේ වතාවක් දෙකේ ඍණ භාගය මොනවා මෙතනින් නවත්තන්න පුළුවන් තව දුරටක් සුළු කරලා යුතුය ආසන්නට විදිහ ගන්න පුළුවන් හරි මම තව ගානක් කියන්නම් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා ගැටලුව දාන්න හරි x 5 කරා ඉඳගෙන විට sin 3x sin 2x මේ කොහොමද දැන් ඔයාලට මම කලින් කිව්වා lim x බිඳුව කරා යද්දි sin x යට x සමානයි 1යි කියලා මම කලින් තියරියක් කිව්වා. හරි. දැන් ඒක තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. එහෙනම් මම මේක කරන්නේ කොහොමද sin 3x යට 3x ආගෙන වැඩි කරනවා 3x. sin 2x ට ඒකමයි තමයි කරගන්නේ. එහෙම කරා කියලා අපිට උගන් කරන්න පුළුවන් අපි ප්‍රොසීජර් හදාගත්තා. lim x 5 කරා එතන විදිහට කියලා ලියා ගන්න ඕනේ. හරි. දැන් අපිට මෙන්න මේ දෙකේ තියෙන x දෙක කපා ගන්න පුළුවන්. අපි දන්නවා මොකද්ද x 5 කරා එළගෙන පිට sin 3x යට x. ඒක අපි දන්නේ මොකද්ද? lim x බිඳුව කරා එළගෙන ඉන්නේ. ඊට sin x යට x සමාන 1යි කියලා. දැන් මෙතන x ට අපිට ඕන කියන දාන්න පුළුවන්. හැබැයි දෙකම එකම වෙන්න ඕනේ. ඒ කියන්නේ 3x නේ. එතකොට 3x සමාන 1යි. x කියන්නේ කෝණය නෙමෙයි ඕනාගියක් වෙන්න පුළුවන්. හැබැයි දෙක උඩ යට දෙකම තියෙන්න ඕනේ එකම අගේ. එතකොට අපි දැන් මෙතන x බිඳුව ගන්න. දැන් මෙතන x කියන්නේ 5 කරගන්න. දැන් මෙහෙම sin 5 කියන්නේ කීයද? sin 5 කියන්නේ sin 180 කීයද? බිඳුවයි. sin 180 බිඳුවයි. sin 3.5 කියන්නේ කීයද? බිඳුව තමයි. එතන ගිහුවම මෙතන x ට 5 දැම්මා කියලා ඉන්නේ බිඳුවම තමයි. එහෙනම් මේකම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් කීයද? 2යි. මේක ගන්න පුළුවන් කීයද? 1යි. එහෙනම් උත්තරේ කීයද? 3 බෙදීම 2යි. තේරුණාද? හරි. තව ගානක් ගන්න. ඇත්තටම ගොමේ සීමාව කියන පාඩම යන්නේ අර කිව්ව තීර කැලි ටිකමත් තමයි යන්නේ. හරි අපි තව ගානක් කරමු. x 5 කරා යද්දි sin x ඍණ 5. හරි. x ට අපි 5 දාපුවම මොනවද දෙන්නේ? අර්ථ විදිහට එනවා. එහෙනම් දැන් මෙතනින් මොනවද කරන්නේ? දැන් මේක මම මේක කරන්න යන්නේ හදන අලුත් විදිහක. يعني මේ ගණන් හදන ක්‍රමවේදයක් තියෙනවා ආදේශයක් යොමු කරලා ගණන් හදනවා කියලා. හරි. දැන් මෙහෙම ඒක ආදේශය දාන්න පුළුවන් මේ වගේ ත්‍රිකෝණමිතික ටික තියෙනවා. ත්‍රිකෝණමිතික ප්‍රකාශන දී තමයි ත්‍රිකෝණමිතික ප්‍රකාශන දී තමයි මේ වගේ
ආදේශ දාන්න පුළුවන්. මම කරන්නේ මොකද්ද මේ යටම ප්‍රකාශනය මොකට හරි ආදේශ කරගන්නවා t කියලා. මොකක් හරි එකට දාගන්න. ෆොටෝ කෙනෙකුට දාන්න පුළුවන්. ඊපස්සේ මම x උත් කරගන්නවා. x සමානයි මොකද්ද? 5 ධන t. එහෙම කරලා මම මේක ලියා ගන්නවා. හරි. මම එහෙම කරලා මේක ලියා ගන්නවා. දැන් බලන්න මෙහෙම. x ඍණ 5 t කරා යනවනම් t මොකක් කරාද එළබෙන්නේ? ඒකෙන් දැන් අපි ගත්තොත් මෙතනට x වෙනුවට දානවා 5 ධන t. මම ඒක දාලා ලියන්නම්. sin x වෙනුවට දානවා මොකද්ද? 5 ධන t. මෙතනට දානවා අපි t කියලා. ආදේශයෙන් දෙන්න t කියලා දානවා. දැන් මෙතනට 5 දාති යට ආවේ මොකද්ද? බිංදුව. x වෙනුවට 5 දාන්න ආවේ බිංදුව. එහෙනම් මෙතනත් තියෙන බිංදුව තමයි. එහෙනම් මට ලියන්න පුළුවන් ලිම් t බිංදුව වල එළවෙන විදිහ. කියලා ලියන්න ඕන. ලියලා තමයි මේ වගේ හදාගන්න ඕන. තේරුණාද? මම කරේ මොනවද? x ඍණ 5 කියන්නේ t කියලා හදාගත්තා. එතකොට x සමානයි 5 ධන t. මම ඒක දාලා මේක ලියාගත්තා. එතකොට මෙතනට x දාපුවාම x ට 5 දාපුවාම උනේ මෙතන බිංදුව උනා. එතන බිංදුව වුණා මේ ලිම් t බිංදුව කරා නම තමයි බිංදුව ලිම්. තේරෙනවද? sin 180 ධන t මොකද්ද? ඍණ sin t. තුන්වෙනි වෘත්තපාදයේ all sin tan cos තුන්වෙනි වෘත්තපාදයේ හින්දා ඍණ sin t එන්නේ. ඍණ sin t යන t ලිම් t බිංදුව කරා යන විට අපි දන්නවා මෙන්න sin t යන t කියනවද? එක දෙනවා. එහෙනම් මෙතන ඍණ තියෙනවා. උත්තරේ කීයද? ඍණ 1. හරි? ඍණ 1. හරි. දැන් සාමාන්‍යයෙන් ඔය වගේ ගණන් තමයි ඊට වඩා තව සංකීර්ණ කරනවා. හරි? තව ඕනම ගණන් දාන්නම් මේ වීඩියෝ එක මම කරන්නේ නැහැ. ඔය වගේ જાති වල තමයි සාමාන්‍ය විභාගයට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය ඉදිරි විභාගයට එන්න පුළුවන් ලිම් x අනන්තය කරා වෙන අවස්ථාවක් ඉන්න පුළුවන්. එහෙනම් මම ඒ වගේ ගණනුත් කරලා පෙන්නන්නම්. ලිම් x අනන්තය කරා එළබෙන එක මම මේ වගේ ගණන් වලට කියන්නම්. 2x ධන 3 x ධන 1 මෙන්න මේ වගේ ගානක්. ඇත්තටම මේ වගේ ගානක් හදන ක්‍රමවේදයක් තියෙනවා කරන්නේ x ගේ ඇත්තටම කරන්නේ x ගේ වැඩිම බලය. x ගේ වැඩිම බලය අරන් ඒක අපි ඊට ගන්නවා. දැන් මේකේ x ගේ වැඩිම බලය කීයද? x වර්ගය. x වර්ගයේ ඊට අර ලියනවා. එහෙනම් මම කරේ මෙන්න මේකේ වැඩිම x ගේ බලය මාත්‍රයේ වැඩිම ප්‍රකාශය මාත්‍රයේ වැඩිම ප්‍රකාශය එළියට ගත්තා. තේරුණාද? මේකෙන් කරනවා. ඩට ප්‍රකාශ උත් ගන්නවා. තාම සීමා ගන්නේ ඉඳලා ලිම් x අනන්තය කරා එළබෙන විට කියලා දානවා. දැන් ඔබට පුළුවන් නේද මේකයි දුන්න වෙලා x ගණයක් වෙනවා. ඒ ගණයට මේ ගණය කැපෙනවා. ඉතින් ඔයා දැනගෙන ඉන්නවා මෙහෙම. දැන් තමයි අපි සීමාව දාන්න යන්නේ. දැන් x ට අනන්තය කියලා දැම්මොත් මෙන්න එන්නේ කීයද? 2 බෙදීම අනන්තය. උත්තරයක් දන්නවා. 2 බෙදීම අනන්තය කීයද එතන උත්තරේ? ඒකෝටි උත්තරේ බිංදුව. කොහොමද ඒක වෙන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් සංඛ්‍යාව අපි ගත්තොත් 2කින් බෙදලා කියමුකෝ. භාගයෙන් අපි ගත්තොත් 3ෙන් බෙදනවා. 3ෙන් 1යි. 100ෙන් බෙදනවා. 100ෙන් 1යි. 1000ෙන් බෙදනවා. 1000ෙන් 1යි. එන්න
බෙදෙන සංඛ්‍යාව වැඩි කරන්න එන උත්තරය මොකද්ද? අඩු වෙනවා නේද? එතන අනන්තය කියන්නේ මේ විශාලා කියන්නේ. එහෙනම් මෙතන එන්නේ එහෙනම් මොන වගේද? ඉතින් කුඩා බිංදුවේ තමයි එන ගානක් තමයි. ඉතින් දශම ස්ථාන ගානක උත්තරය තමයි උත්තරය තමයි එන්නේ. ඒ හින්දා මේ උත්තරේ බිංදුවට ආසන්නයි. ඒ හින්දා අපිට මේකට බිංදුව කියලා තේරුම දාන්න පුළුවන්. ඉතින් අපිට බිංදුව කියලා දාන්න පුළුවන් මෙතනට. එතකොට මෙතනක් බිංදුවයි, මෙතනක් බිංදුවයි, මෙතනක් මෙතනක් බිංදුවයි. එතකොට මෙතන ඉදරන 1, මෙතන ඉදරන 1 පරක් 1 1යි. යට ඉදිරියෙන් 2 2යි. ඉතරේ භාගය. කොහොම තමයි අනන්තය આવොත් කරන්නේ වැඩිම පදයක් එළියට ගන්නවා. තව එකක් තව જાතියක් තියෙනවා මෙහෙම මේවත් විභාගවලට ඇවිල්ලා නැහැ. ඊළඟ තමයි ඝාතීය සුත. ඔයාලා අහලා තියෙනවා ඝාතීය සුත කියන එක. මේ වගේ එක ex සමාන 1 ධන x එකකට 1 මාර්ක් විදිය ගන්න. ඔය තමයි ඝාතීය සුතේ කියන්නේ. අන්න ඔබ සම්බන්ධ කරලා ගණන් ගන්නත් පුළුවන්. අපි එහෙම එකක් කරලා බලමු. ලින් x බිංදුව කරා එළවෙන විට ex ඉන්නේ එකට x. හරි. අපි කොහොමද මේක සීමාව හොයන්නේ? දැන් කරන්න තියෙන්නේ මේ ඝාතීය සුතේ තියෙන ප්‍රකාශනය මෙතනට ආදේශ කරන්න තමයි තියෙන්නේ. මම මේකම දානවා එකක් දෙකක් දාන්න නවත්තනවා. ඊළඟ ඊපස්සේ මෙතන ලින එකක් තියෙනවා. x මේකට මේක කැපිලා යනවා. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මෙතනින් ආමන් සීමාව දැම්මේ නැහැ. ඉඳ x බිඳුව කරා යනවා. කියන්නේ ගන්න ඕන. මෙතනින් මම එක x ප්‍රකාශනයක් එළියට ගන්නවා. x වතාවක් මෙතන ඉදර එකයි. මෙතන x යට දෙකේක මාරෝපිත දාන කොහොම x වර්ගයේ යට 3ක මාරෝපිතය දාන යනවා. යට x කියලා තියෙනවා. මේ x ට මේ x කවලා දාන්න පුළුවන්. ආම සීමාව දැම්මේ නැහැ. හරි. දැන් ඉතින් මොනවා කරන්නේ? දැන් ඉතින් x තියෙන තැනට බිංදුව දාන්න. ඉතින් මෙතන බිංදුව වල සංඛ්‍යාව බෙදලා බිංදුවයි. උත්තරේ කීයද? 1. ඔන්න ඔය ඝාතීය සුතක්.